back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනය වෙනුවෙන් කරපු අයිටම් ගැන සහ සුපිරිම ඩාන්ස් එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ ඒක කොහොමද උනේ කියන එක ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ළමයිත් එක්ක වැඩ කරන එක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒ වුණාට හරිම ෆනි. ඒ වගේම හරිම දක්ෂ ළමයි ටිකක් තමයි මේ ඉන්නේ. ඉතින් guys මේ අපි පුරුදු වෙනවා ලෝක ළමා දිනේට ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් මට හිතුණා මේ අයිටම් එක ලස්සනටම කරගන්න පුළුවන් වෙයි කියලා. ළමයි හරිම උනන්දුවෙන් හරිම කැමැත්තෙන් ආසාවෙන් තමයි මේ අයිටම් එකට ඉදිරිපත් වුණේ. ඉතින් බලමු අපි ටිකක් මොකද වෙන්නේ කියලා. 3, 2, 1. ඇත්තටම guys මේ අයිටම් එක ප්‍රැක්ටිස් කරද්දී මම දැක්ක මේ ළමයිගේ තියෙන එනර්ජි එක. ඒ වගේම යාලා ටීම් වර්ක් එකක් විදිහට එක්කෙනෙක්ට සපෝට් කරගෙන මේ අයිටම් එකට ලෑස්ති වෙන විදිය හරිම ලස්සනයි. ඉතින් මේ දේවල් ඒ වගේම හරිම funny, so much funny. මුලදී නම් මේකට ළමයි ටිකක් එකතු කරගන්න අමාරු නම් මොකද ටික සමහර ළමයි ලැජ්ජයි. ඒනට එක නෑ එන්න පටන් ගත්තට පස්සේ හැමෝම කැමති වුණා. මොකද පිරිමි ළමයි ටිකක් ලැජ්ජයින් කොහොමද. හැබැයි දක්ෂතාවය තියෙනවා නම් ඒක පර්ෆෝම් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතුණ දක්ෂතාවය තියෙන ළමයින්ට. ඇත්තටම guys මේ behind the scenes clips ටික මම මේ ටික ගන්න හේතුව මේ vlog එකක් කරන්න හිතාගෙනම නෙවෙයි. නමුත් මට අවසානයේ මේ ටික එකතු කරලා හිතුණා ලස්සන vlog එකක් කරන්න මෙයාලගේ funny moments ටික. එතකොට එයාලගේ මාරම දක්ෂතා ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. ඉතින් බලමුකෝ අපි. ඉතින් යාළුවනේ මේ හැමෝම පිරිමි ළමයි ගෑනු චරිතවල තමයි රඟපාන්නේ. ඉතින් මම හිතුවා මෙයාලට වෙස් මූණ දැම්ම නම් හොඳයි කියලා. මේ තියෙන නන්දාගේ වෙස් මූණ සහ අනිත් 4 දෙනාට දාන්න ඕන වෙස් මූණ තමයි මේ තියෙන්නේ. අපි වෙස් මූණත් හදන්න හිටියේ. නමුත් වෙස් මූණ ටිකක් නම් කඩේ ගන්න තිබ්බ. ඒක නිසා ඒක ගත්තා. මගේ ඩ්‍රාමා එකේ ළමයිගෙත් ලස්සන ඩාන්ස් එකක් තිබ්බා. ඉතින් මම ඒකත් ප්‍රැක්ටිස් කරා. ඒ අතරතුරේම ඉතින් මේ තියෙන පිරිමි ළමගේ ලස්සන ඇක්ටින් අයිටම් එකක්. නන්දගේ ඩාන්ස් එකට ඇක්ට් කරන්න මේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ හැම ළමෙක්ම ඉන්නවා. මේ පිරිමි ළමයි හරිම දක්ෂයි. ඉතින් අපි බලමු නන්දගේ අයිටම් එක කොහොමද උනේ කියලා. එහෙනම් අපි යන්. ඔන්න එහෙනම් නන්දගේ ඩාන්ස් එක. ඔල්ලෝ ආනේ මන්දා මාස්ටර්ලා මුදලාලිලා මාස්ටර්ලා මුදලාලිලා ඔයාව ටීවී දුඹරක් නෙමා එනවා පුට නන්න අනේ ඵලයන්ට පෙන්දා ඒ මං හින්දා තරේට නැතුවම බැරි මං නන්දානේ ඇත්තටම guys සමහර වෙලාවට කැමරේක එහාට මෙහාට යනවා. අනේ sorry. මොකද මමත් ඩාන්ස් එක බලපල තමයි ෆෝන් එක අතේ තියාගෙන වීඩියෝ කරන්නේ. හැට පිරුණා
තනිකඩව ඉන්නේ දේවි උදුම්බරා මං නන්දා රැජිනට ඇන්දා රජකුමරිට ඇන්දා ලාට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා ඇයි දෙයනේ මතක නැත්ද නාටගමට කීතරේට නැතුවම බැරි මං නන්දා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දක්ෂ ටික වැඩ පෙන්නුවේ. ඊට පස්සේ අපි මගේ තව අයිටම් එකක් තිබ්බා. මේ තියෙන්නේ චූටි ළමයිගේ අයිටම් එක. මම තමයි මේක ප්‍රැක්ටිස් කරේ. ඉතින් එයාලා මාර්ග දක්ෂ ළමයි ටිකක් ලස්සන ඩාන්ස් කරා, ලස්සන පර්ෆෝම් කරා. ඉතින් මට හරිම සතුටුයි ලෝක ළමා දිනේ ළමයිට ආස විදිහට හැම දෙයක්ම කරගෙන එයාලා ගොඩක් සතුටු වෙන විදිහට අයිටම් ටිකක් මට පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මෙහෙම තමයි දවස නිමා වුණේ. ඉතින් guys මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන ආයෙත් මම ඔයාලත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න. වීඩියෝ bye.